ආයුබෝවන් එලේ. ඉතින් ආයුබෝවන් එලේ සමගින් ඊටමත් ආදරෙන් ගෞරවයෙන් ඔබේ සතුට පිරිසොඳුරු නිවහනට ගොඩවදින්නට මා අදත් සූදානම් වෙනවා. මං කවදාත් ඔබට හිත ආදර සංජීවනී වීරසිංහ. ඉතින් අද දවසේ වෙනදා වගේම ඔබේ හිතට වගේම බුද්ධියටත් ආමන්ත්‍රණය කරන්නට අපි සූදානම්. ඉතින් අද දවස වෙනත් දවස්වල කතා බහට වඩා ටිකක් වෙනස් වේවි කියලා මට විශ්වාසයි. ඉතින් හිත බෙහෙවින් නිවි සැනහෙන හෝරාවක් වේවි මේ ඔබ සමග ගත කරන හෝරාව. ඒ වගේම මේ ජීවිතය යනු කුමක්ද කියා, මේ ජීවිතය අප ජීවත් විය යුත්තේ කෙසේද කියා අපටම වටහා ගන්නට ඉඩහසර සලසා දෙන හෝරාවක් වේවි මේ හෝරාව. ඉතින් අපි කතාව මේ විදිහට ආරම්භ කරමු. සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන අප තථාගතයන්න් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් බොහොම පරිශ්‍රමයෙන් ඇස් ඉස්මස්ලේ දන් දෙමින් සිය අභිප්‍රාය කරා කෙමින් පාතැබූ හැටි, ඒ විඳි දුෂ්කරතාවයන් අප බොහෝ සෙයින් බුදුදහම අනුව ඒ ධර්ම පුස්තකවල අප කියවා තිබෙනවා, ආසා දැනගෙන තිබෙනවා. ඉතින් ඒ හා සමාන පරිශ්‍රමයක් දරමින් විවිධ ඉසව් ඔස්සේ සමාජයට මෙන්ම සම්බුද්ධ ශාසනයත් ගොඩනංවන්නට අතිශය මහත් වූ පරිශ්‍රමයක් දරන ඒ වෙනුවෙන් කැපවුණු යතිවරයාණන් වහන්සේ නමක් සමගින් අද දවසේ මේ කතාව අපි ආරම්භ කරනවා. උන්වහන්සේ අපට විශේෂයි හේතු කීපයක් නිසා. කසාවතක් දරන නිසාවෙන්ම උන්වහන්සේ අපට විශේෂයි. අප තථාගතයන් වහන්සේ ගිය මඟ වඩින නිසාවෙන්ම උන්වහන්සේ අපට විශේෂයි. ප්‍රිය කතාබහ, ඒ වගේම කතා කරන වචනයක් පාසා අපට ජීවිතයේ ගැඹුර වටහා දෙන නිසාවෙන්ම උන්වහන්සේ අපට විශේෂයි. මේ මා කතා කරන්නේ මාතර කෝට්ටකොට බෙලිවත්ත ශ්‍රී සුධර්මාශ්‍රම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ පිළිබඳවයි. ඉතින් නමින් ගත්තොත් ඒක දෙස් විදෙස්හි සුපතල නාමයක් බවට නොකියාම බැහැ. ඉතින් ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බුද්ධාගම ධම්මසේන හිමියන් අපත් සමග වැඩ සිටිනවා. අවසරයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. ඉතින් මුලින්ම සමාව ඉල්ලනවා මේ වෝල්ටර් ජයසිංහ මැදිරියේ ඔබ වහන්සේ සමග සමාසුන් ගත්තා නෙවෙයි. නමුත් මේ මැදිරියේ වැඩසටහන කරගෙන යන්නට අවශ්‍ය නිසාවෙන් අප ඔබ වහන්සේගෙන් අවසර පතනවා බොහොම සමීපයෙන් ඔබ වහන්සේ සමග මේ කතා බහ කරගෙන යන්නට. ඉතින් ඔබ වහන්සේ සමග ධර්ම සාකච්ඡාවකට එහා ගිය සමාජය පිළිබඳව ඔබ වහන්සේගේ මේ පැවිදි ජීවිතය හරහා ඔබ වහන්සේ කරන අප්‍රමාණ සමාජ සේවය පිළිබඳ කතා කරන්නට අප මේ හෝරාව යොදා ගන්නට බලාපොරොත්තු වෙනවා හාමුදුරනේ. බොහොම පිං මට ඒ සඳහා ආරාධනා කරාට. එහෙමයි හාමුදුරනේ, ඔබ වහන්සේ සමග මේ කතිකාව කරගෙන යන්නට ෆින් ටීවී අපත් පින් කළා තිබෙනවා කියලා හිතට දැනෙනවා. ඉතින් මේ අප සිටින්නේ වෝල්ටර් ජයසිංහ මැදිරියේ. මේ නම සමග ඔබ වහන්සේගේ ඇති සමීප සම්බන්ධතාවය ගැන ඔබ වහන්සේම යමක් කියන්න කියලා මම මුලින්ම ආරාධනා කරනවා. මම 2016 අවුරුද්දේ මාර්තු මාසේ තමයි ඉස්සෙල්ලාම ඇමරිකාවට පැමිණියේ. ඒ වෙලාවේ මට වෝල්ටර් ජයසිංහ මහත්මයා ළඟ වැඩ කරන ලාල් තිලකරත්න මහත්මයා තමයි මාව එක්කන් ඇවිල්ලා මුණ ගැස්සෙව්වේ. ඉතින් ඒ වෙලාවේ මම ලංකාවේ කරන සමාජ සේවා පිළිබඳව දැනුවත් කරා. මම පාසල්වල මාපියන් වැඩසටහන් කරනවා දැනුවත් කළා. දැනුවත් කළා මම යන්න නැගිටින්න හදද්දී ડોක්ටර් මකින් ඇඳලා ඇහුවා ඔබ වහන්සේට මගේ මොනවද කෙරෙන්න ඕන කියලා. මං කිව්වා මට පෞද්ගලික කිසි දෙයක් එපා. මට පෞද්ගලික කිසි දෙයක් අවශ්‍ය නැහැ. මම ලංකාවේ අන්ත අසරණ දුප්පත් ගැබිණි අම්මලාට මේ බබා හම්බෙන්න අවශ්‍ය කරන රෝහල් ගත කරන බඩු ටික මම ලබා දෙන්නේ. මට කෙනෙක් ධර්ම දේශනාවකට ආරාධනා කරා මම පිරිකට පූජා කරවගන්නේ ඒවා. පාසල් කාර්යවල මට ආරාධනාවක් කළොත් මම පිරිකරට කියන්නේ අට පිරිකර සිව්ව මට පූජා කරන්න එපා. ගැබිණි අම්මලාට අවශ්‍ය කරන බඩු ලිස්ට් එක මම දෙනවා. මේකෙන් පුළුවන් දේක් පූජා කරන්න කියලා. ඒව අරගෙන මම දුප්පත් අම්මලාට දුන්නා. ඉතින් ඒ නිසා මට ඒකට උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා ડોක්ටර් කිව්වා. මෙතෙන්ට ආපු බොහෝ දෙනෙක් ඉල්ලුවේ තමන්ටම තමයි ඔබ වහන්සේ විතර අනුන්ට ඉල්ලුවේ. ඒ නිසා මම මාසික $1000ක් වෙන් කරන ඔබ වහන්සේගේ මේ සමාජ සේවාවට කියලා. ඉතින්
2016 අවුරුද්දේ මැයි මාසේ පටන් අපි මාසිකව මට ඩොලර් 1000ක් එතුමා පරිත්‍යාග කළා. මම දුෂ්කර පළාත්වල එක ගම්මානයක් තෝරගෙන ගැබිණි මාතාවන් 25 දෙනෙකුට අපි බඩු ලබා දුන්නේ. මේ විදිහට ඒක අවුරුදු 7ක් තිස්සේ සිද්ධ කරගෙන ආවා. ඉතින් මේ කතාව මම දැනගෙන හිටියත් මගේ මුවින් කියනවට වඩා ඔබ වහන්සේම ඒ කතාව පවසනවා නම් වටින නිසයි මම ඒ ආරාධනාව කරේ. ඉතින් වෝල්ටර් ජයසිංහ මහත්මයා ඔබ වහන්සේ කියන හැටියට වත්මනේ අපිට සිටින අනේ පිඩු සිටානෝ අපේ පන්සලට එතුමා මීට අවුරුදු 3කට කලින් ආවා. එදා ගැබිණි මාතාව 50 දෙනෙකුට බඩු පරිත්‍යාග කරන්න. ඉතින් ඇවිල්ලා කිව්වා හාමුදුරනේ පන්සල ඉඩ මදිනේ කියලා. මම කිව්වා මේ අපිට පොඩි ඉඩක් තියෙන්නේ. එහා පැත්තේ නම් ඉඩමක් තියෙනවා. ඒක ලොකු ගාණක් කියනවා කියලා. ඊට පස්සේ කිව්වා මේ කීයක් වෙනවද? මම කිව්වා කෝටිකමාරක් වගේ එනවා කියලා. නෑ ඒක අපි ගමු කිව්වා. මට එතුමා ඒ ඉඩම ගන්න කෝටිකමාර පරිත්‍යාග කළා. ඒතර සොහොන් පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ටික විසඳගත්තට පස්සේ අපි ඒ ඉඩම එතුමාගේ නමින් අරගෙන ධර්මශාල ලොක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හාමුදුරනේ මේ කතාව ඔය හා සමානව බොහෝම ස්වාමීන් වහන්සේලාගේ මුවින් මම අහලා තියෙනවා. සංජීවනි නෝනා මගේ පන්සල අරන් දුන්නේ වෝල්ටර් ජයසිංහ මහත්මයා. මේ ඉඩම අරන් දුන්නේ වෝල්ටර් ජයසිංහ මහත්මයා. මේ විදිහට අපිට බොහෝ මිල මුදල් වියදම් කරලා බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු වැඩ අනන්තයි අප්‍රමාණයි කියලා. ඉතින් ඒ පින් බලෙන්දෝ මං හිතන්නේ පහුගියදා වෝල්ටර් ජයසිංහ මහත්මයා අප කාගේ ආදරය ගෞරවය දිනාගෙන සිටින උතුම් මිනිසා හැම මිනිසෙක්ටම උරුම වෙනසේ ඔබ අප කාටත් උරුම වෙනසේ මදක් අසනීප වුණා. නමුත් ඒ කරපු පින් හඳ නිසාම දෝ මන්දා ඔබ වහන්සේ බඳු යතිවරයාණන් වහන්සේලාගේ ආශිර්වාද මැද අප සියලු දෙනාගේ ආශිර්වාදයන් මැද ඊටාම නිරෝගී තත්වයට පත්වමින් සිටිනවා කියන සුබ පණිවිඩයත් වෝල්ටර් ජයසිංහ මහත්මයාට බොහොම ආදර ගෞරව කරන අපගේ හිතවතුන්ට මේ අවස්ථාවේ දන්නට කැමතියි. දවස් තුළ මම ගිහිල්ලා ළඟට ගිහිල්ලා පිරිත් කිව්වා. එතුමාට මාව දැක්ක ගමන් හරි මතකයක් ආවා. එතන ළඟ හිටිය මිස්ටර් කිව්වා මේ හාමුදුරන්ගේ පන්සල සුනාමිට ගිහිල්ලා බුදු පිළිමිත වෙලා ධාතු කරඩුව මොහොතට ගහන් ගිහිල්ලා ආපු ආශ්චර්යවත් පන්සලක් කියලා මතකය. මට හරි පුදුම වුණා. ඒ කියන්නේ මාව දැක්ක හැටිය දැන් මාව දැක්කේත් අවුරුදු ගානකින් දැක්ක ගමන් ඒක මතක් වුණා. ඒකට ඒක හොඳ මට්ටමක එතුමා මේ වෙනකොට පත් වෙලා ඉන්නවා. ඒක අපිට සතුටක්. ඒක අපිට හරිම සතුටක්. ඉතින් මට විශ්වාසයි අපගේ ෆින් TV අයිබෝනෙල් මේ වැඩසටහන නරඹන හැම දිනාටම මේක මේ ඇමරිකාවේ පමණක් නෙවෙයි බොහෝ රටවල ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ සියලු හිතවතුන්ට මේ පණිවිඩය සුබ පණිවිඩයක් කියලා. මොකද යහපතක් කරන මිනිසාට සුබාදහම පවා ආශිර්වාද කරන නිසා. එහෙමනම් මේ අවස්ථාවක් කරගන්නවා මතක් කරන්ට 31.7 ලොස් ඇන්ජලිස් ෆින් TV හරහා ඔබට අප හා සම්බන්ධ වෙන්න පුළුවන් වගේම LG TV, Apple TV, Samsung TV, Sony TV, Roku TV, Hulu TV යනාදී මේ විවිධ ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ ඔබට හැකියාව තියෙනවා මේ වටිනා කියන වැඩසටහන් සමගින් ෆින් TV හරහා එකතු වන්න. ඉතින් ඒ මතකයත් සමගින් ඒ මතක් කිරීමත් සමගින් ස්වාමින් වහන්සේ අපි දැන් මද වේලාවකට කලින් ස්වාමින් වහන්සේ මේ සුනාමිය ගැන කතා කරා. අපි එතනින්ම කතාව පටන් ගමු. මේ සුනාමිය ප්‍රථම වතාවටනේ ඒ අත්දැකීමට අපි ඒ වසරේ මුහුණ දුන්නේ. මට මතකයි ඒක අපි හැමෝටම අති භයංකාර අත්දැකීමක් වුණා වගේම වටිනා මිනිස් ජීවිත රසක් අපිට අහිමි කළ අත්දැකීමක් වුණා. ඒ වගේම ඔබ වහන්සේගේ විහාරස්ථානය හරිම ආශ්චර්යමත් දෙයක් සිද්ධ වුණා. අපිට හරියට ඒ ගැන මතකය අවදි කරන්න. 2004 දෙසැම්බර් මාසේ 26 වෙනිදා උදේ 9:10ට තමයි අප පන්සලට සුනාමිය ආවේ. එදා පොය දවසක් සිල් සමාදන් වෙච්ච 20 ගාණක් හිටියා. එදා ඒ සුනාමි විපතින් සිල් සමාදන් වෙච්ච 17 දෙනෙක් නැති වුණා. අපේ ලොකහාඳුරු සුනාමියට අපවත් වුණා. ඉතින් අපේ පන්සල සම්පූර්ණ විනාශ වෙලා ගිහිල්ලා බිත්ති හතර වහලා සියල්ල කඩ වැටිලා පස්සක තවුසන් වහන්සේත් බුදු පිළිම වහන්සේටත් කිසිම හානියක් නොවේ. ඉදිරි ඒ කියන්නේ ඒක ආශ්චර්යයක්. මොකද ඒ දඬු වැටිලා තිබුණේ නිකන් කෙනෙක් තියපු වගේ. ඊළඟට ඊටත් වඩා ආශ්චර්ය තමයි අපේ පන්සලේ ධාතු කරඩුව තැන්පත් කරලා තිබුණා. අල්මරිය මොහොතට ගහන් ගියා. අල්මරිය නැතුව දවස් 3කට පස්සේ ධාතු කරඩුව පන්සලට පාවෙලා ආවා.
මොනතරම් ආශ්චර්යද. අහන්නත් සතුටුයි. ඉතින් ඒ වගේ වටිනා කියන බුදු දහමට නිග්‍රහ කරන මිනිස්සුත් ඉන්නවනේ නේද හාමුදුරුවෝ? බුදුහාමුදුරන් කාලෙත් හිටියනේ. ඒ ඉතින් හැමදාම තියෙනවා. හැමදාම තියෙනවා. ඉතින් ඔබ වහන්සේලා බඳු යතිවරයන්න් වහන්සේලා නිසා මේ බුද්ධ ශාසනය තවදුරටත් සුරකී තියේවි. තව ඉදිරි අනාගතයේ මතුත් ඔබ වහන්සේලා වැනි ස්වාමින් වහන්සේ සංඝ රත්නය හරහා අපි මේ බුදු සසුන බැබලේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි කතා බහට මුල පුරනවා. හාමුදුරුවනේ මම නම් මගේ ජීවිත කාලේ අහලා තියෙන්නේ දන්සල් වඳින්න අපි කවුරුත් කැමති. වෙසක් එකට දන්සල් තියෙනවා, පොසොන් දන්සල් තියෙනවා. නමුත් දිනපතා දෙන දන්සල් පිළිබඳව අහනවා අඩුයි අපි. ඒ කතාවත් අපි මතක් කරලා ඉමු. අපේ පන්සලේ මම දන්සලක් දෙන්න පටන් ගත්ත ජනවාරි මාසේ 18 වෙනිදා ඉඳලා. ඒ ජනවාරි මාසේ 18 වෙනිදා පටන් ගත්ත එක මම ඇමරිකාවට ආවේ ඔක්තෝබර් 1 වෙනිදා. ඒ දිනේ දක්වා එක දිගට අඛණ්ඩව වරද්දක් නැතුව 3 වේලම කන් දුන්න. උදේ 6 සිට රෑ 7 දක්වා. මේ දන්සල දෙන්න මම තීරණය කළේ අපේ පන්සලට දවසකට පවුල් අවම 40ක් හෝ 50ක් විවිධ උපකාරී ඉලගෙන එනවා. විවිධ පළාත් වලින් දුර ඉඳන් එනවා. ළමයි වඩාගෙන අම්මලෙනවා. ගැබිනිය අම්මලෙනවා. බඩු ඉල්ලගෙන, බෙහෙත් ඉල්ලගෙන, පොත් ඉල්ලගෙන විවිධ උපකාර දැන් මම ඒ දෙනවා කියලා දැනගෙන විවිධ පළාත් වලින් එනවා. ඉතින් මම ඉස්සෙල්ල මහන්නේ මේ ඔයගොල්ලෝ කාලා දෙන්නේ කියලා. දැන් හැමෝම දෙන උත්තරේ කාලා නෙමෙයි. ඉතින් පන්සලේ විශාල ආහාර ප්‍රමාණයක් නැති කඩින් ගෙනල්ලා දෙනවා කොහොම හරි කන්න දෙනවා. මට සංවේදී අවස්ථාවක් ලැබුණා එක දවසක් දවල් 11:10 මාට විතර ආවා අම්මා කෙනෙක්ගේ දූල දෙන්නෙක් අකුරැස්සටත් එහා. ඉතින් මම ඇහුවා මොකද කියලා හඳුන්නේ මේ දවස්වල වැස්ස කුලී වැඩ කරන්නේ මට කුලියට යන්න විදියක් නැහැ වැස්ස නිසා අපිට මේ බීලි ආහාර ටිකක් ඉල්ල ගන්න පුළුවන්ද කියලා මං කිව්වා හදන්න පුළුවන්. ඔයාලා කාලා දෙන්නේ කියලා ඇහුවා. අම්ම උත්තර දුන්නෙත් නැහැ. තව දුවෙක් හිටියා උත්තර දුන්නේ පොඩි දුවෙක් හිටියේ කිව්වා අපි කාලා නෙවෙයි ඉන්නේ. ඊට පස්සේ මං කිව්වා එහෙනම් කැම්පියක් බෙදලා දෙන්නම් කියලා කොසිරේ මේ දන්සලාට ගිහලා බෙදලා බලනකොට බතුයි පළයි විතරයි තිබුණේ අනිත් ඔක්කොම කන්න දිලි ඉවර වෙලා. ඊට මං කිව්වා මේ බතයි පළා විතරයි තියෙන්නේ තව චිකින් දාන ගේන මං එක් ව්‍යංජන දෙකක් විතර බෙදලා දෙන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න පුළුවන්ද කියලා. නෑ කමන්නේ ඒක අපිට දෙන්න කිව්වා. මම ඉතින් දෙක දුන්නාම කාලෙවිල කිව්වා කලින් දවසේ දවල්ට කෑවට පස්සේ මේ දක්වා කෑම කෑවේ නෑ මේ හාමුදුරනේ ගොඩාක් පිං කියලා. එදා තමයි මම තීරණය කළේ අනිවාර්යයෙන්ම දන්සල කෑම සංචිතයක් තියාගත්තොත් ඒ ණයට කන්න දෙන්න පුළුවන් කියලා මගේ පුජ්‍යලික ධනෙන් තමයි මම ආරම්භ කළේ. ඊට පස්සේ බොහෝ අය එකතු වුණා උදව් කළා. පුජ්‍යලික ධනෙ කියන්නේ මම ලංකාවේ පාසල් වල මාපි වන්දන වැඩසටහන් කරනවා නොමිලේ කරන්නේ සල්ලි වලට නෙමෙයි. ඒ කරද්දී බොහෝ අය දහම් පඬුරු පූජා කරනවා. ඒ ලැබෙන දහම් පඬුරු තමයි මම දන්සලට පාවිච්චි කළේ. ඒ වගේම ඒක දැනගත්ත ලෝකේ මාගේ බොහෝ හිතවත් අය විවිධාකාරයේ මට උපකාර කළා. ඉතින් සේවකයෝ දෙන්නෙක් අරගෙන අඛණ්ඩව හැමදා අනිත් විශේෂතයි බිත්තරයක් කන්න දෙනවා. බිත්තරයක් එක ව්‍යංජන 3ක් කන්න දෙනවා. ඉතින් උදේ 6ට පටන් ගත්තාම රෑ 7 දක්වා දෙනවා. විශේෂයෙන් පාසල් දරුවෝ ඇවිල්ලා කෑම කාලා යනවා. පාසල් ඇරිලා ඇවිල්ලා කෑම කාලා යනවා. වැඩිම පිරිසක් කන්නේ ඉන්නේ හවස 3යි 4යි අතර. මං හොයලා බැලුවම දවල්ටයි රෑටයි දෙකටම බැලන්ස් වෙන්න. කුසට ආහාරක්, හිතට නිවනක්, හිසට සෙවණක් මේ මනුස්ස ජීවිතේ අපිට අවශ්‍ය බොහොම අත්‍යවශ්‍යම දේවල් නේද හාමුදුරනේ. අනෙක් දේවල් සියල්ල කෙසේ වෙතත්. ඉතින් මං හිතන්නේ මට මේ වෙලාවේ මං සංගීතමය පසුබිමකින් එන නිසා දෝමන්ද මට ලස්සන ගීතයක පදවල් කීපයක් ඔලුවට ආවා. බුදු හාමුදුරුවෝ අපිත් දකින්න නැති බණක් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. ඉතින් ඔබ වහන්සේගේ මේ කතාව මේ ඔබ වහන්සේගේ ශාසනික වගේම සමාජීය සේවාව පිළිබඳ අහගෙන ඉන්නකොට ඇත්තම ඇහැට කඳුලක් එනවා. සංවේදී ඔබටත් එසේම වෙනවා ඇති. එක ආහාර වේලක් නැතුනොත් අපිට කොතරම් මෙය දැනෙනවද? ඉතින් සෑම දිනාට මේ එසේමයි. ඉතින් ඔබ වහන්සේට කෙනෙක්ට කණ්ඩ දෙන්න බොන්න දෙන්න තියෙන කැමැත්ත ඒක මම මේ විනාඩි කිහිපයකට කලින් අත්විඳා. ඇත්තට මේක ගැන වචනයක් කියනවා නම් අද මං ගුරුවරියක් ලෙස සේවය කරන්නේ. ඉතින් ගිහිල්ලා කිසිම විවේකයක් තිබෙන්නේ නැහැ. පාසල අවසන් වුණ වහාම මෙතනට ආවේ. ස්වාමින් වහන්සේ මාව දැක්ක ගමන්ම මට යම්කිසි
පානයක් දුන්නා නෝනා මේක බීලා ඉන්න කියලා. ඇත්තටම මම කෑම කාලා හිටියේ නැහැ. ඉතින් ඒකත් මහා විශාල දානමය පුණ්‍ය කර්මයක් ඔබ වහන්සේට පින් සිදු වේවා. ඉතින් ඇත්තම ධර්ම කරුණු කියන්න කලින් කොසපුරවල ඉන්න බෑ නේද හඳුරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ කටයුත්ත මේ තුන් වේල දිනපතා දෙන්න මේක හිතුවට හඳුන්නේ කරන්න අමාරු දෙයක් නේ. බොහොම අමාරු වැඩක්. ඉතින් එහෙමයි. නමුත් ඉතින් උදේට අපි ව්‍යංජන දෙකක් එක කෑම දෙනවා. දවල්ට ව්‍යංජන 3යි බිත්තරයක් එක්ක කෑම දෙනවා. රැටත් ව්‍යංජන දෙකක් එක්ක කෑම දෙනවා. ඉතින් ඒකෙන් විශාල පිරිසක් කුසගෙන් නිවා ගන්නවා. සමහර දවස්වලට 300-400 වෙන දවසුත් තියෙනවා. ඊටසේ විශේෂයෙන් සමහරු උපන් දින වලට ආහාර දෙන්න ඕනාම අපි බැනර් එකක් දානවා. එහෙමයි. ඔව් එතකොට බැනර් එකක් දැම්මම පොදු ඔක්කොම එනවා. ඇවිල්ලා එදාට ඉතින් 2-3000 ඉන්න දවස් තියෙනවා. දන්සලා දීලා තියෙනවා. ඉතින් කොහොම හරි දෙන්න ලැබෙනවා මිස්. ඒ නිසා මට ඉතින් සමහරව අපි මන් දන්නේ නැහැ මම මන්සෙනරු සමහරව හාල් ගෙනත් දාලා ගිහලා තියෙනවා. සමහරව එළවලු ගෙනත් තියලා ගිහලා තියෙනවා. සමහරව පොල් ගෙනත් දීලා තියෙනවා. ඉතින් අර සාමාන්‍යයෙන් හොඳ දේවල් කරනකොට යහපත් දේවල් කරනකොට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා කියලා තියෙනවානේ. ඉතින් මේ දක්වා මට ඒකට බාධාවක් වුණේ නැහැ. මම කොහොම හරි කන්න දුන්නා. ඉතින් මේ අවස්ථාවේ අපව නරඹන ඩිජිටල් මාධ්‍ය ඔස්සේ වගේම 31.7 ලොස් ඇන්ජලිස් ඔස්සේ අපව නරඹන ඒ වගේම ශ්‍රී ලාංකේය ජනතාවට පවා ශ්‍රී ලංකාවේ සිට අපව නරඹන මේ ඩිජිටල් මාධ්‍ය හරහා සියලු දෙනාට මතක් කර සිටිනවා මගේ පෞද්ගලිකම ෆින් ටීවී පෞද්ගලික ඉල්ලීමක් හැටියට පන්සල නැවත වතාවක් මේ නම මතක් කරන්න කැමති මේ පුණ්‍ය භූමිය පිළිබඳව මාතර කෝට්ටගොඩ බෙලිවත්ත ශ්‍රී සුධර්මාශ්‍රම පුරාණ විහාරය ඔන්න ඔබට යම් පිනක් කරගන්න හොඳම තෝතැන්නක් තුන් වේල දන්සල් දෙන මේ පන්සලේ මේ යතිවරයාණන් වහන්සේව මුණ ගැහිලා මේ පින් කඳට ඔබත් ඒ මල් වට්ටියට ඔබත් අත ගසන්න කියලා මතක් කර සිටිනවා. ස්වාමින් වහන්සේ මෙහෙම කතා කරගෙන ගියොත් ඔබ වහන්සේගෙන් වෙන ශාසනික සමාජීය සේවය අප්‍රමාණයි. නමුත් අපි මතක් කරමු අධ්‍යාපනයේ පැත්තටත් ඔබ වහන්සේ ශාස්ත්‍රවේදී රාජකීය පඬිත ශාස්ත්‍රපති මේ ආදී වශයෙන් බොහෝ සෙයින් ඇසූ පිරූ තැන් නැති අධ්‍යාපනික සුදුසුකම් ඇති ස්වාමින් වහන්සේ නමක් සංඝ රත්නයක්. ඉතින් අපිට කියන්නකෝ හම්දුනේ මේ දූ දරුවන්ගේ අසරණ දූ දරුවන්ගේ සමහර විට අම්මලා තාත්තලා නැති විවිධ හේතුන් නිසා අසරණ වුණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබ වහන්සේ අතින් වෙන මෙහෙවර පිළිබඳව මම මේ වෙනකොට ළමයි 516කට ශිෂ්‍යත්ව ලබා දීලා තියෙනවා. වර්තමානයේ ළමයි 273ට මාසිකව රුපියල් 10000 15000 7000 8000 ආදී වශයෙන් ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඒ ශිෂ්‍යත්ව ඔක්කොම ලබා දෙන්නේ තාත්ත මිය ගිය හෝ තාත්ත දාලා ගිය හෝ තාත්ත ආබාධිත. තාත්ත ලින්නට දෙන්නේ නැහැ ශිෂ්‍යත්ව. මේ ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ හේතුව දැන් තාත්ත ඉන්නවනේ. එතකොට සමහර බොන තාත්තලාට අපි බොන්න උදව් කළා වගේ. මොකද බොන තාත්ත කෙනෙක් නම් එයා හම්බ කරන රුපියල් 2000ක් 3000ක් හම්බ කරන දවසට. එතකොට අපි ළමයට රුපියල් 8000ක් තිනකොට එයා රුපියල් 8000ක් ඉතුරු කරන්න ඕනේ නැහැ. හරිනේ. එයා කරන්නේ බීලෙන එක. ඉතින් ඒ නිසා මම සුදුසුකම නිර්ණායකයක් හැටියට යාගෙන තියෙන්නේ තාත්ත නැති වෙච්ච හෝ තාත්ත දාලා ගිය හෝ තාත්තා ආබාධිත. එහෙම අයට විතරම මම ශිෂ්‍යත්ව ලබා දෙන්නේ. ඉතින් මේ වෙනකොට අපේ ශිෂ්‍යත්ව ගත්ත ළමයි 30 ගාණක් විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා. වෛද්‍යවරු ඉන්නවා බිහි වෙච්ච අය, ඉංජිනේරු ඉන්නවා. එයාලත් නැවත ශිෂ්‍යත්ව අපිත් එක්ක ලබා දෙනවා. ඉතින් ඒ නිසා ඒ ශිෂ්‍යත්ව වැඩිපිළිවෙල නිසා විශාල පිරිසකට දුප්පත්කමින් මිදීමේ භාග්‍ය උදා වෙලා තියෙනවා. මේ වෙලාවේ හාමුදුරනේ මට මෙහෙම කතාවකුත් කියන්න හිතෙනවා. ඔබ වහන්සේ නිරන්තරයෙන්ම කියනවා මේ ඔබ වහන්සේ ධර්ම දේශනා කළා මේ සියලු දේන් ලැබෙන පාඬුරුවෙත් එක්කම පිරිකර මේ සියලු දේ අරගෙන තමයි මේ මූල්‍යමය ශක්තිය ගන්න මේ සියලු දේවල් වලට කියලා. ඒත් එක්ක මිනිස්සු කතාවට කියනවානේ මේ සමාජයේ හරි නොමිනිසුන් ඉන්නවා. සමාජයේ නේද මිනිසුන්ගේ අඩුපාඩු කියනකොට මට හිතෙනවා සමාජයේ පින්වත් මිනිසුත් බොහෝමයක් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. එහෙමයි. ඒ කියන්නේ පිනට කැමැති උදව් කරන්න කැමැති හොයාගෙන උදව් කරන්න කැමැති විශාල පිරිසක් ඉන්නවා. අපි එයට වේදිකාවක් හදලා තියෙනවා පින් දහම් කරගන්න. එහෙමයි. ඔබ වහන්සේගේ මම දකින තවත් විශේෂ දෙයක් තමයි ඔබ වහන්සේගේ මුහුණු පොතේ මම ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා මේ පරිත්‍යාගශීලී
මහත්වරුන් නෝනා මහත්වරුන්ගේ නම් ගම් මේ සියල්ල ඔබ වහන්සේ ඉතාම අගය කරමින් දාලා තිනවා. ඇත්තම මං හිතන යාග කළ යුතු කටයුත්තක් තමයි මොකද කියලා. එයාලා ලංකාවෙන් පිටේ ඉන්න අය. එතකොට එයාලා අපිට එවන මුදල අපි අදාළ අයට දීලා ඒක අපි දුන්න කියලා ඔප්පු කරන්න ඕනේ. ඒ නිසා ඒක අපි වීඩියෝ එක අපේ සමාජ මාධ්‍යෙ උදාහරණයක් මේක දුන්න කියලා. අනික එතකොට ඒ පරිත්‍යාගශීලීන්ට හිතට හරි සතුටක්. තව දකින්න අයටත් හිතුණා අපිත් පරිත්‍යාග කරන හොඳයි කියලා. එහෙමයි. ඉතින් හැමදේම වැරදි අඩුපාඩු දකින මිනිස්සුත් ඉන්නවනේ හාමුදුරනේ. එතකොට ඒ වැරදි අඩුපාඩු දකින මිනිස්සු කිසි දෙයක් කරන අය නෙමෙයි. ඒක අපි එහෙමුණොත් අපිට අර කියන්නේ බල්ලෝ බුරද්දී අපි බුරන බල්ලන්ට ගහන්න ගියොත් අපේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා බල්ලන්ට බුරන්න කියලා අපේ ගමන අපි යන්න ඕන. එහෙමයි. ඒක අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඉදිරියට යන්නට හිතින් නොවැටි ඉන්නට ඒක වටිනා පණිවිඩයක් අපේ හාමුදුරුවනේ. එහෙමනම් ඉතින් අපි තවත් මාතෘකාවකට යනවා. මොකද කතා කරන්න දේවල් එමටයි. හාමුදුරනේ ඔබ වහන්සේ ගැබිනි මව්වරුන් පිළිබඳව මීට ටික මොහොතකට කලින් කතා කරා. ඉතින් ගැබිනි මවක් කියන්නේ අපේ අනාගතය කුස දරාගෙන ඉන්න ගැබිනි මවකට මොනතරම් අපහසුතාවයන් මැද්දේ දසමසක් කුසේ තියාගෙන නේද හාමුදුරනේ. ඉතින් මේ වටිනා කර්තව්‍ය ගැන කියන්නකෝ යමක්. මම දැන් විශ්වවිද්‍යාලයේ අයින් වුණේ 2004 අවුරුද්දේ. ඊට පස්සේ 2005 අවුරුද්දේ නම් මම පාසල්වල මාපිය වන්දන සටහන් කරනවා. බෝධි පූජා, පහන් පූජා ආදී ධර්ම දේශනා ආදී පින්කම් වලට නිතරම ආරාධනාවට ලැබෙනවා. මට කෙනෙක් ආරාධනා කරාම මේ මම පිරිකරට කියන්නේ මේ අටපිරිකර සිවුරු ගන්න එපා. මට බබාලා හම්බෙන අයට දෙන බඩු කට්ටලේ මම දෙනවා. ඔයාලට පුළුවන් ටික අරන් දෙන්න සහ වීලි ආහාර දෙන්න කියලා. ඊට පස්සේ ඒක මම දෙන්න තීරණය කරේ එක දවසක් අම්ම කෙනෙක් අපි පන්සලට ආවා. එවිල්ලා මේ හාමුදුරනේ මේ කන්න මොහොත් නැද්ද ඇහුවා. හරිනේ. ඊට පස්සේ කන්න බෙදලා දීලා මේ බෙස්සීට් සබන් කෑල්ලක් වගේ දේවල් නැද්ද ඇහුවා. බබා හම්බෙද්දී අවශ්‍ය කරන බඩු ටික ගන්න විදිය මට නෑ කියලා. මම අහුව මහත්තයා මොකද මහත්තයා රියාන තුරක් වෙලා එක්තැන් වෙලා 4 වෙනි දරුවෝ ලැබෙන්නේ ඉන්නේ. ඒතකොට පස්සේ මම එදාම ටක් ගාලා යම්ම ඉන්න කියලා වීලි ආහාර ගෙනල්ලා යම්මට දීලා ඊට පස්සේ අතටක් රුපියලි කාලේ හිටිය රුපියල් 1000ක් වගේ මම දුන්නේ. මම මේ කියන්නේ 2005 අවුරුද්දේ. දීලා එදා පස්සේ මම තීරණය හිතාගත්ත මේ එහෙනම් මේ වගේ අයට උදව් කරන්න ඕන කියලා තමයි තීරණය කළේ. ඊට පස්සේ මම මේ මිඩ්වයිෆ්ලා හරහා මාසිකට සැරයක් මට ලැබෙන භාණ්ඩ ටික සකස් කරලා ඒ ලැබෙන විදිය අනුව 10කට 15කට ඒ වගේ ආදි වශයෙන් දුප්පත්මයි තොර දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සමාජ මාධ්‍යවල දාන්න ගත්තට පස්සේ තමයි ගොඩක් අය එකතුනේ. විශේෂයෙන් මට වෛද්‍ය ඔට ජයසිංහ මහත්තයා ලොකු ශක්තියක් වුණා මේ වැඩපිළිවෙල ඉස්සරහට කරගෙන යන්න. ඉතින් අනේ සාදු කියලා මේ වෙලාවේ මට කියවෙනවා හාමුදුරුවනේ පරණ පුරුද්දට අපි ගමේ මිනිස්සුනේ. ඉතින් මට මතක් වෙනවා මට මතකෙට එනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා දෙයක් තියෙනවනේ නේද හාමුදුරනේ. පින වගේම පව. ඉතින් මං හිතනවා වෝල්ටර් ජයසිංහ මහත්තයාගේ නම කියපු නිසාම කීප සැරයක් ඒ පිනඵල දෙමින් ඒ උතුම් මිනිසාට නිරෝගී සුවය ලැබුණා. ඉතින් නැවත නැවතත් ඒ පිළිබඳව ස්වභාව ධර්මයට ඒ සියලු ආශිර්වාදයන්ට අප ස්තුතිවන්ත වෙනවා. ස්වාමින් වහන්සේ මේ සියලු පින්කඳ පරදවා කරන උතුම්ම මෙහෙවරක්සේ මම දකිනවා මේ නිවාස ලබා දීමේ පින් කටයුත්ත. මේක කොහොම අගය කරන්නද කියලා මම දන්න වචන ටික මදි කියලා මට හිතෙනවා. ස්වාමින් වහන්සේම මේ කටයුත්ත පිළිබඳව ඉස්සර කරන්නකෝ. මම මේ 138 වෙනි ගෙටත් මුල්ගල් තියලා දැනට මම මෙහි ඉද්දී අපේ බාසොනේලේගේ හදමින් පවතිනවා. මම නිවාස මේනකොට 138ක් හදලා තියෙනවා. හදමින් පවතිනවා. ඒ කියන්නේ නිවාස 133ක් හදලා බාර දීලා තියෙනවා. මම දැන් ලංකාවට ගියාම ඊටු 5 හදලා අවසන් බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මම නිවාස හදන්න පටන් ගත්තේ 2012 අවුරුද්දේ. පළවෙනි ගේ හැදුවේ බුත්තල ප්‍රදේශයේ පැල්වත්ත කියන කිට්ටුව ගම්මානික ගෙයක්. ළමයි 7 දෙනෙක් ඉරපු පවුලක් චූටි මැටි ගහපු ගෙයක්. ඉතින් මම මේ පළාතේ වැඩසටහන ගිහපු වෙලාවේ විදුහල්පැතුමාක් වහඳුනේ මෙහෙම ඉස්කෝලයක් ගෙදරක් තියෙනවා පුළුවන් නම් බලන්න කියලා. ඒ ගෙදරට ගියාම මට හිතුණා මේකේ හදලා දෙන්නවා කියලා. එතකොට මට ඒ කාලේ ලැබිච්ච දහම් පඬුරු වලින් එකතු කළා. ඊට පස්සේ ගේ හදද්දි මට තව කීප දෙනෙක් උදව් කළා. එහෙම උදව් අරගෙන ලක්ෂ 5යි සාමාන්‍ය කාලේ ගයක් හදන්න ගියේ. ගේ හදලා බාර දෙන දවසේ මට පුදුම සතුටක් ඇති වුණා. මම අදිෂ්ඨානයක් කරගත්තා අපවත් වෙන්න කලින් මම ගෙවල් 50ක් හදලා දෙන්න ඕන කියලා අවුරුද්දට එක ගානේ. ඊට පස්සේ 2013 ගයක් හැදුවා.
2013 එනකොට මගේ අම්මා නැති වුණා 2012. 13 නැති වෙච්ච වෙලාවේ මම මේ 3 මාස පින්කමට කළේ ඒ ගේ හදලා ඒ ළමයි ගෑල් ළමයි 4 දෙනෙක් ඉන්න පවුලක් එක මොනරාගල සිරිගල. ගයක් හදලා ඒ අයට බාර දුන්නා 3 මාස පින්කම කරේ ඒ ගෙදර. ඊළඟ අවුරුද්දේ මම ඒත් ගයක් හැදුවා 2014 අවුරුද්දේ ඒ ගේ හදලා දුන්නේ ඒත් මහත්ය මිය ගිය ළමයි 3 දෙනෙක් ඉන්න කඩවත රාගම පාරේ පවුලකට මේ ආදි වශයෙන් වසරේ ටික ගානේ ගෙවල් 5ක් හදලා බාර දුන්නා. ඊට පස්සේ මම ඔක Facebook මගේ page එකේ දාන්න ගත්තට පස්සේ රටවල ඉන්න අය දැකලා හාඳුනේ හරි මටත් ආසයි ගයක් හදන්න කීයක් යනවද කියම ඒක ලක්ෂ 5යි මට ගියේ. ඊට පස්සේ අනේ හාඳුනේ එහෙනම් අපි සම්බන්ධ වෙන්නම් කියලා එහෙම පටන් ගත්ත එක මේ වෙනකොට දැන් මට ලංකාවට යද්දී මේ අවස්ථාව වෙනකොට ගෙවල් 16ක් මෙහි අය බාරන් තියෙනවා හදලා දෙන්න. ඒ එක්කෙනෙක්වත් මම පෞද්ගලික හඳුනන්නෙත් නැහැ. එයාලා මාව පෞද්ගලික හඳුනන්නෙත් නැහැ. මම පෞද්ගලික දැකලත් නැහැ. ඒ සියල්ල මගේ මුහුණු පොත හරහා දැකලා මාත් එක්ක සම්බන්ධ වෙච්ච අය. ඒත් මම ගෙවල් හදද්දී තෝරගන්නේ නිර්ණායකයේ තමයි ළමයි 3කට වැඩි වෙන්න ඕන. සහ මැටි ගහපු ලෑලි ගහගෙන දි รา පත් වෙච්චර අපිට පේනවා ගේ හදලා යාලා පදිංචි වෙලා ගොඩක් කාලයක් එයාට හදාගන්න බෑම කියන මට්ටම තියෙනකොට එහෙම තමයි මම ගෙවල් තෝරගන්නේ. ඒ ක්‍රමය ඉතාමත් හොඳයි ස්වාමීන් වහන්සේ. මොකද ඒකට අත්‍යවශ්‍යම පුද්ගලයන්ට පිරිසට ඒක ලැබෙනවා. ඉතින් හාමුදුරනේ මෙහෙම කියද්දි ගෙවල් 16කට දැම්මම පින්වතුන් බාරගත්තා කියලා කිව්වා. ඉතින් හාමුදුරනේ මිල මුදල් තිබ්බ පමණින්ම මේ ධනට පිනට දෙන දේ හැමෝටම හිතට එන්නේ නැහැ නේද? අතේ සල්ලි තිබ්බට බලවත් වුණාට ධනවත් වුණාට ඒකත් සංසාරේ පින් කරපු අය. පිනක් කරන්නත් හිතෙන්නේ. නැවත පින්කම් කරන යාලා. ඉතින් පෞද්ගලිකවම ෆින් ටීවී ඔස්සේ මේ සියලු පින්වතුන්ට අප පින් දෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිට අපගේ ස්වාමීන් වහන්සේව මේ මුණ ගැහෙන්නේ මේ ධර්මචාරිකාවේ මේ හිස්සට නිවසක් අවශ්‍ය අයට මේ නිවාස ලබා දීමේ ව්‍යාපෘතියට නේද හඳුරන්නේ. අපි මේක ධර්ම ව්‍යාපෘතියක් හැටියට අපි නම් කරමු. ඉතින් විවිධ රටවල් වල ඔබ වහන්සේ සංචාරය කරනවා. ඉතින් අපිටත් පිනක් තිබුණා ඔබ වහන්සේ හා සම්බන්ධ වෙන්න. ඉතින් මේ චාරිකාව පිළිබඳවත් අපි යමක් මම මේ දැන් මේ පාර වැඩම කළේ සරච්චන්ද බුද්දිස් සෙන්ටර් පන්සලට නෝර්ත් හොලිවුඩ් වල තියෙන්නේ මේ පාර කටන පින්කම කළේ ලක්ෂ්මී කරච්චි මහත්මයා නෝජක් මහත්මිය දෙපළ. ඕන් තමයි මට වේදම් කළා ටිකට් වේදම් වලට මුදල් වේදම් කළා මම වැඩම මෙව්වේ. ඒ කටන පින්කමට සම්බන්ධ වෙච්ච දැන් මම ගැන ගොඩක් අය දන්නවා. මොකද මාත් එක්ක පින්කම් කරපය ගොඩක් ඉන්නේ මෙහෙ. ඉතින් ඒ නිසා මේ ගොඩක් අය මාව හමු වෙලා ඇවිල්ලා හාමුදුරනේ මාධ්‍යයක් හදන්න කැමතියි කියලා එහෙම මුදල් පරිත්‍යාග කළා. ගෙවල් 16ක් අපිට මේ වෙනකොට බාරගත්තා. ඉතින් අපි ලංකාවට ගිහි හැටියෙම ඒ නිවාස හදන්න පටන් ගන්නවා. ගෙවල් 16ක් හදන්න පටන් ගන්නවා කියනකොට ස්වාමින් වහන්සේගේ මුවේ ඇඳෙනේ පින්වත් හිනාවෙන් හිතේ සතුට අපිට මැන බලා ගන්න පුළුවන්. ඉතින් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරේ අපවත් වෙන්න කලින් ඒ වචනේවත් කියන්න මම සතුටු නැහැ. ගෙවල් 50ක් හදන්න. ඉතින් ගුණාකාර වලින් ගෙවල් නිම වෙනවා. ඒ සියලු පින් ඔබ වහන්සේ බඳු පින්වත් ස්වාමින් වහන්සේ නමක් මේ ශාසනයට බාර කරේ දෙමව්පියන්ට පින්වත් වේවා. ඒ මෑණියන්ට නිවන් සුවත් වේවා කියලාත් මේ වෙලාවේ කියන්න අප මේ අවස්ථාවක් කරගන්නවා. ස්වාමින් වහන්සේ අපි දැන් විවිධ පින් කටයුතු පිළිබඳව කතා කරා. මේ ධර්මචාරිකාවේ යෙදෙන ගමන් මෙහෙම වැඩ කරන්න ඕනේ කියලා එහෙම හිතට සිතුවිල්ලක් පහළ වෙනකොට ස්වාමින් වහන්සේ කොයි වගේ කාලයකද මේ හැරවුම් ලක්ෂ්‍ය මොකද්ද? මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලෙත් අපේ ළමයි එකතු කරගෙන ගිහිල්ලා වැඩිහිටි නිවාසවල ඉන්න අපිට ඒ කාලේ සල්ලි නැහනේ. වැඩිහිටි නිවාසවලට ගිහිල්ලා වැඩිහිටි නිවාසවල හොදනවා, ඇඳන් සෝදනවා, ඒ අය නාවනවා, නැවතපනවා. එහෙම පින්කම් කළා. එහෙම මුදල් නැති කාලේ. ඉතින් ඒක මටම හිතිච්ච දෙයක්. අපි මොකද අපි මේ සමාජෙට ඉපදෙලා මේ ලෝකෙට අපි ඉපදෙලා තියෙන්නේ පෙර පිනක් නිසා. ඒතර අපි නිකන් ජීවත් වෙලා මැරෙන්නට වැඩිය අපිට යමක් සමාජයෙන් කරලා අපවත් වෙන තියෙනවා නම් ඒක ලොකු සතුටක්. ඉතින් ඒ නිසා මම මිනිස් වෙනින් මගේ මොකද අපි මහානෙච්ච දවසේ පටන් අපි පෝෂණය කළා තියෙන්නේ මේ ලෝකෙින් දුප්පත් මිනිස්සු. ඒතර අපේ අම්මා තාත්තලා අපි පෝෂණය කළා තියෙන අවුරුදු 12යි. එහෙමයි.
එතන අපේ අමතා අපි පැවිදි වෙනකොට මම අවුරුදු 12න් පැවිදි වුණේ. ඒතර මම පැවිදිච්ච දවසේ පටන් මට මාව පෝෂණය කරලා තියෙන්නේ බෞද්ධ දුප්පත් බෞද්ධ මිනිස්සු බහුතරයක්. ඉතින් ඒ අයට අපි ණය ගැතේ. එහෙමයි. එතකොට අපින් යමක් ඒ අයට කරන්න ඕනේ. ඒක තමයි සංකල්පය මගේ තියෙන්නේ. ඒ නිහතමානී බවට අපේ নমස්කාරය හිමි වෙනවා හාමුදුරුවනේ. ඉතින් අපි දැන් තවත් පැත්තකට යමු වෙමු. විරැකියාවෙන් පෙළෙන අසරණ මිනිස්සුන්ට රැකියාවල් ලබා දීමේ තවත් කර්තව්‍යයක් ඔබ වහන්සේ අතින් සිද්ධ වෙනවා. මේ කියමනක් තියෙනවා මේ බඩකින් ඉන්න කෙනෙකුට මාළුවෙක් දෙන්න එපාලු බිලිපිත්තක් දෙන්නලු. මාළුවෙක් දුන්නොත් හැමදාම මාළුව ගානේ දෙන්න වෙනවා නේද? එහෙමයි. බිලිපිත්තක් දුන්නාම එයා ඒකෙන් අල්ලගෙන කන්න ජීවත් වෙනවා. ඒ වගේ දුප්පත්කම නැති කරන්න නම් මේ සහන ආධාර දීලම හරියන්නේ නැහැ. එහෙමයි. එතකොට අපි ඒ දුප්පත්කමින් මිදෙන්නේ ඒ අයට ස්වයං රැකියා ආධාර ලබා දෙන්න ඕන. මම මේනකොට 138 දෙනෙකුට ස්වයං රැකියා ලබා දීලා තියෙනවා. විවිධ ස්වයං රැකියා එයාගේ අවශ්‍යතාවය අනුව. ඉතින් ඒකෙන් දිනුනෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අද ඒ ස්වයං රැකියා නිසා උන් අද අනුන්ට අතනපා හොඳින් ජීවත් වෙනවා. එහෙමයි. ස්වාමින් වහන්සේ මේ බොහොම මේ ස්වාමින් වහන්සේට සැතපෙන්නවත් වෙලාවක් తీරවත් දන්නේ මේ කටයුතු සියලුම බොහෝදුරට මම පැය 4ක් වගේ තමයි නිදාගන්නේ බොහෝදුරට. එහෙමයි. මේ සියලු දේ කළමනාකරණය කරගෙන කවුරු උදව්වට හිටියත් මේක හරියට සම්බන්ධීකරණය කරගෙන නේද? මොකද අපිට සල්ලි අපි උදව් ගන්න අපි ලෝකෙ ඉන්න අයගේ. ඒකට අපි ඇයට හරියට මේක දෙන්න ඕනේ මේක දුන්න කියලා විශ්වාසය තහවුරු කරගන්න ඕන. අපි පරිස්සම් වෙන අනුන්ගේ මුදල් අපි මේ පාවිතා කරන්නේ ඒ වගේ මාක් කරුණොත් අපිත් පවක් කරගන්න ඕනේ. මේ මුදල් අවභාවිතයාවක් වුණොත් අපි පිනක් නෙමෙයි කරගන්නේ. අපි පවක් කරගන්න. ඒතකොට අනුන්ගේ සල්ලි වලින් වැඩ කරද්දී අපි ගොඩාක් පරිස්සම් වෙලා වැඩ කරන්න ඕනේ. එහෙමයි. ඉතින් හාමුදුරනේ දසතින් ආශිර්වාද ලබන ඔබ වහන්සේ මේ කර්තව්‍යයන් හරහා යම්කිසි මොහොතක ඔබ වහන්සේටත් කලකිරීමක් ඇති වෙලා නැද්ද? මේ සමහර ලංකාවේ සමාජ සේවා වැඩ කරනවා නම් බැනුම් අහන්න බලාගෙනම කරන්න ඕන. හරිද? මේ එහෙම නැත්නම් ලංකාවේ වැඩ කරන්න බෑ. ඊළඟට විවේචනය කියන එක මිනිස්සු නිකන් ඉන්න මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේ තමයි විවේචනයයි ගැරහීම. එහෙමයි. ඒක අපි බලාපොරොත්තු වෙන කරා. අපි දැන් ගයක් හදන්න පටන් ගත්තාම ඒ ගේ හදන්න එපා කියලා කෝල් 20ක් විතර එනවා. හරිද? නිකන් නේ ඕකුන්ට ගෙවල් හදන්න. ඕකුන්ට හදන්න එපා. ඕකුන් මෙහෙමයි කියලා. ඒ වගේ අර ඒක එපා කරන විදිහට එනවා. මට මතකයි අපි මිද්දෙනියටත් එහා එක ගමක ළමයි 3 දෙනෙක් ඉන්න පවුලකට ගයක් හදන්න තෝරගත්තා. ඒ කියන්නේ මම එයාලා මට ඇවිල්ලා ඊට පස්සේ මම ඒ ගෙදරට ගිහිල්ලා වීඩියෝ එකක් පළ කළා මගේ Facebook එකේ පුළුවන් කෙනෙක් ඉන්නවා මේ ගේ හදන්න බාර ගන්න කියලා. ඒක බාරගත්තෙත් මේ ඇමරිකාවේ ඉන්න හාමුදුරුවෝ කහඳමරු බුද්ධ කියලා හාමුදුරුවෝ. ඒ බේක බාරගත්තා. ඉතින් ඊට පස්සේ මම Facebook පළ කළා මේ ගේ අපි හදන්න බාරගත්ත පටන් ගන්නවා හවල් දවසේ කියලා. දැන් ඔන්න ඒක දැක්ක ඒ ගමේම 3 දෙනෙක් 3 wheel එකක් අරන් කිලෝමීටර් 70ක් ඒ ගමේ ඉඳන් අපි පන්සලට කිලෝමීටර් 70ක් දුරයි. 3 wheel එකක් අරන් හැන්දේ අපි පන්සලට ආවා. ඇවිල්ලා මම අහුව මොකද කියලා මේ හාඳුනේ හවල් ගමේ දැන් ගයක් හදනු නේදයි. ওই මිනිස්සු මෙහෙමයි කියලා දැන් එයාලගේ අගුණ කියමින් ඔයිටදී දුප්පත් මිනිස්සු ඒ ගමේ ඉන්නවා අපි හොයලා දෙන්නම් ඒ අයට හදන්න කියලා මම එයාලා ඉන්න ගමන් මගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහගත්තා. එයාට නොදෙන්නේ. ඊට පස්සේ මම කිව්වා දැන් අපි මේ ගේ හදනවා. අපි දැන් මේක හදන්න පොරොන්දු වෙලා තියෙන කියලා. මම ඊට පස්සේ ගේ හදන්න මුල්ගල් ගිහින් දාසේ මම ෆොටෝ එක පෙන්නලා ඇහුවා මේ කවුද එයාලා ගින්නේ කියලා. මේ අපේ අම්මගේ මල්ලිය කිව්වා. මාමා. හරිනේ. ඒතර මම ඒ විස්තරය කියන්න ගියේ නෑ. මොකද හේතුව අපිට يعني ළඟම මිනිස්සු තමයි එරෙහි වෙලා තියෙන ගෙවල් හදනට පිටයි නෙමෙයි. ළඟමයි. ඉතින් ඒ වගේ බාධක ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට බොහොම සංවේදී අවස්ථාවක් මම කියන්නම් මේ මිනිස්සුන්ගේ ලංකාවේ මිනිස්සුන්ගේ ස්වභාවය දැනගන්න. 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා අම්ම කෙනෙක් හවස 4ට විතර ආවා ළමයි දෙන්නෙකුත් එක්ක يعني ඇඳුම් ගත්තම පේන බොහොම දුප්පත් මම්ම කෙනෙක්. අපේ හාමුදුරනේ මට පුළුවන් මහාඳුර උදව් කරන කියලා මම දැනගෙනයි මේ ආවේ. මට පුළුවන් නම් හාල් කිලෝ එකයි පොල් ගෙඩියක දෙන්න කිව්වා. එච්චරයි ඉල්ලුවේ. මම ඇහුවා ඔයාගේ මහත්තයා දාලා ගිහිල්ලා කිව්වා. ළමයි 4 දෙනෙක් ඉන්නවා කිව්වා. ඊට පස්සේ ගෙදර ලයිට් නැහැ කිව්වා වතුර නැහැ කිව්වා. මේ මට පුළුවන් නම් අවුරුද්දට ඒ ටික දෙක විතරක් දෙන්නේ කො ළමයිට මොනවා හරි හදලා දෙන්න. ඉතින් මම බඩු මල්ලක්
රුපියල් 5000ක බඩුමන්ලක් දීලා තව රුපියල් 5000ක් අතර ඇඳුණු උජ්ජන්න දීලා මම අප්‍රේල් 16 වෙනිදා ගෙදරට ගියා. ඉතින් බලනකොට කිව් සිදුවීමක් ඇත්ත. ඊට පස්සේ මම වීඩියෝ එකක් මගේ Facebook පළ කළා. මේ අයගේ වතුර කපලා ලයිට් කපලා මේ ටික පුළුවන් අය අරන් දෙන්න කියලා. දාලා විනාඩි 5යි. ටක් ගාලා බාරගත්ත කට්ටිය ඒ ටික අරන් දුන්නා. ඊට පස්සේ මෙහි අමිත් විජේමාන මහත්මයා කියලා ඉන්න ඇමරිකාවේ කෙනෙක්. එයා ගෙවල් 15ක් මේරුව මාත් එක්ක හදලා තියෙනවා. එයා නිවස හදන බාරගත්තා. නිවස දැන් හදනන් යනවා. හදන් යද්දි දැන් අපි මම සාමාන්‍ය ගයක් හදද්දි මට 7-8 වතාවක් ඒ ගෙදරට යන්න වෙනවා. ඉතින් වටේ පිටේ මිනිස්සු බලන්නෙත් අපි දිහා නිකන් අර හොඳට නෙමෙයි. නිකන් බලන්නේ අවඥා සහගතව බලන්නේ. ඉතින් ගේ බාර දෙන දවසේ මම කිව්වා අපි හැම දවසේ ගේ බාර දෙනවා පුළුවන් නම් ඔයා මේ ගමේ අයට එන්න කියන්න. ඒතර ඔයාට සීනි කිලෝ එකක් හෝ පිරිසු ගුට්ටමක් හරි කාගෙන් ලැබෙනව නේද කියලා. ඊට පස්සේ හා කියලා කිව්වා. ඉතින් ගේ බාර දෙන දවසේ ගෙදර කට්ටියයි එයාගේ අම්මයි විතරයි හිටියේ කිසි කෙනෙක් හිටියේ නැහැ. හරිනේ. ගේ බාර දෙන දවසේ ඉතින් ගේ බාර දීලා අපි ආවා. අපි ඇවිල්ලා දැන් ගේ බාර දීලා මාසයක් විතර ගියාට පස්සේ මේ ඒ ගමට අල්ලපු ගමේ මල ගෙදරක් වෙලා තියෙනවා. ඔය ඒ ගෙයින් ඉස්සරහින් පොඩි දුරයි යන්න පුළුවන් මේ ඊට පස්සේ පාර සවුත් වේ. කාර් වලට යන්න බෑ. මගේ ජාතියේ සුදු පාට කාර් එකක් ගෙදර ටිකක් ඉස්සරහින් නවත්තලා ඒ ආපු කෙනා 11ට විතර බැහැලා බයික් එක නගන මල ගෙදර ගිහිල්ලා තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔක දැකලා ගම වටේම කෝල් කරලා හාමුදුරුවෝ ගෙදර රින්ගලා අල්ල ගන්න පුළුවන් ආවොත් කියලා. 200ක් විතර දැන් වට වෙලා ඉන්නලු ගෙයි වටේ. හරිනේ? අනේ. වට වෙලා ටෝච් ගහගෙන කැමරා ෆෝන් වල කැමරා ඔන් කරගෙන මේක මේ එළියට එද්දි මේ වීඩියෝ කරගන්න. හරිනේ? සමහරු සජීවී දෙන්න. හරිනේ? ඉතින් ඔහොම මෙච්චර කාල ඇරලා බලපු නැති මිනිස්සු. ගෙයි බාර දෙන දවසේ පැත්ත පළාතේ අපිට අය. ඊට පස්සේ මේ රෑ 12 මාට විතර අර මල ගෙදර ගිහින් මහත්තයා බයික් එකේ ඇවිල්ලා අර කාර් එකේ නැගලා ගියා. ඊට පස්සේ දැන් එක එක්කෙනා බැන ගන්නලු උඹ නේද මට කෝල් කරේ එන්න කියලා. කියලා දැන් එක එක්කෙනාට බැන ගන්නව දැන් මට ආරංචි හම්බුණා මම තව කෝල් කරගෙන එන්න මෙන්න මෙහෙම දෙයක් කියලා. එතකොට දැන් ගේ හදලා දෙන දවසේ ආපු නැති ගමේ මිනිස්සු මම රෑ ගෙදර ගියාද බලන්න වට වෙලා හිටියා. ඔන්න ඔහම තමයි ලංකාවේ හැම ගමකම ස්වභාවය. ඉතින් මේ සියලු විපරීත ස්වභාවයන් සමගින් මේ ශාසනික සහ සමාජීය සේවයේ නිමක් නැහැ. ඉතින් හාමුදුරනේ කතාවක් තියෙනවානේ පාරේ මෙහෙම කවුරු හරි කෙනෙක් අහස දිහා බලන් හිටියොත් ඉතුරු අයත් බලනවා නැවතිලා මේ කිසිම හොයලා බැලීමක් නැහැ. අපි මූණු පොත ගත්තත් කොහේ ගත්තත් ඉතින් හොයලා බලන්නේ නැතුව කලබල වෙන මිනිසුන්ගේ ඇත්තටම මේ වගේ අයගේ කලබල ගතිය අඩු කරගන්න තමයි අපි මේ ධර්මයෙන් උදව් ගන්න ඕන. ඉතින් හාමුදුරනේ අපි බොහෝ දේවල් කතා කරනවා නම් තව පැය ගාණක් සාකච්ඡා කරන්න සහ ජීවිතයට ගන්න බොහෝමයක් දේවල් ඔබ වහන්සේගෙන් අපිට ලබා ගන්න තියෙනවා. නමුත් මේ වෙලාවේ මම හිතන්නේ මේ කරන පින්කම් වලට දායක වෙන්න කොපමණක් දෙනා පුලපුලා බලන් ඉන්නව ඇද්ද? ඉතින් ස්වාමින් වහන්සේව කොහොමද උන් සම්බන්ධ කරගන්න පුළුවන්? ඒ ටිකත් අපි මම සාමාන්‍යයෙන් දැන් අපි දෙනෙක් කවුරු හරි උදව්වක් ඉල්ලුවහම මම ඒක Facebook එකේ පළ කරනවා. එහෙමයි. පළ කරලා විනාඩි 2යි හෝ 3යි යන්නේ ටක් ගාලා කොහේ හරි හැරෙන්න බාර ගන්නවා හාමුදුරුවෝ මම මේක දෙන්නම් කියලා ඒිට පහුවෙන්ද අපි ඒක දීලා අවසන් කළා නැවත වීඩියෝ එක පළ කරනවා බඩුත් එක්කම දීපු වීඩියෝ එකත් එක්කම පළ කරලා පින් දීලා වීඩියෝ එක පළ කරනවා එහෙම තමයි මම ඔය ගොඩාක් හදලා දුන්නේ මම සාමාන්‍යයෙන් අවුරුද්දේ ජනවාරි මුල වෙනකොට ළමයි 1000කට විතර මේ පොත්පත් සීලුම් පොත්පත් ටික සපත් දෙක බෑග් එක සපත් ඒ මුළු අවුරුද්දට අවශ්‍ය කරන පොත් ටික හැම අවුරුද්දම අරන් දෙනවා ඊළඟට මේ දැන් ඔය ගැබිනි අම්ම කෙනෙක් බඩු ඉල්ලන් ආවම ඒත් එහෙමයි කරන්නේ මම සියල්ල කරන්නේ මුණ පොත හරහා මම පෞද්ගලිකාගේ තිල්ලන්නේ නැහැ කැමති කෙනෙක් බාර ගන්න කියලා තමයි බුද්ධයාගම ධම්මසේනම කියලා ගැහුවම ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ඊට අමතරව මගේ WhatsApp නම්බරේ තමයි 070 3 5 ඒක WhatsApp නම්බරයක් අනිත් එක 071 5 3 19 සම්බන්ධ වෙලා මාත් එක්ක පින්කම් කරන්න පුළුවන් කැමති අයට. මම දෙන්නේ සාමාන්‍යයෙන් සුදුසු අය තෝරලා නුසුදුසු අයට මගෙන් කවදාකවත් ලැබෙන්නේ නැහැ. එහෙමනම් හම්දුනේ අපි මෙහෙමත් මතක් කරමු අපේ පින්වතුන්ට සමහරෙක්ට හිතෙන්න පුළුවන් අනේ මගේ සතු එහෙම ධනයක් නැහැ හැබැයි හිතේ ආසාව තියෙන්න පුළුවන් එතකොටත් අපිට කර හැකි දෙයක් තියෙනවා ඒ තමයි මූණු පොත හරහා මේ සියල්ල ප්‍රචාරයන් වන නිසා
ඔබට පුළුවන් ඔබට පෞද්ගලිකව හැකියාවක් නැතත් අනිත් අයට මේ දේ බෙදා හැරලා මේ පින් කටයුතු වලට ෂෙයා කරලා කට්ටියව එකතු කරගන්න ඒකත් අප්‍රමාණ පින්කමක් වෙයි නේද? ඒ අනිවාර්යෙන් පිනක්නේ. තවත් කෙනෙකුට එයා සතුටින් අනුමෝදන් වෙලා තවත් අයට දකින්න සැලැස්වීම. දකින්න සැලැස්වීම. පත්තිපත්තානුමෝදන. අනුන් දැකපු අනුන් කරූ පිනක් දැකලා සතුටු වීමක් පිනක්. පිනක් එහෙමයි. ඉතින් ඊටමත් සුළුතරයක් කරනවා වගේ අනුන්ගේ පින්කම් වලටත් ඇනුම් පද නොකිය මේ සමහරු ගොඩක් ඉතින් මේ කියන්නේ සුළුතරයක් ඉන්නවා. ඉතින් ඒවට පද කියන්නේ මේ ඇයි මේව දාන්නේ මොකටද දාන්නේ ඈ මේ වහාඳුනට ගැලපෙනවද ඒ වගේ ඉතින් ලියලා දානවා. මම ඉතින් උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද මෝඩොත් එක්ක කතා කරලා තීරමක් නැහැනේ. අනිවාර්යයෙන්ම අපිට අනුකම්පාවෙන් අවසන් මොහොතේ මේ ටිකත් කියලා යන්නකෝ. මේ මං කියන්නේ බුද්ධිමත් සදහැවතුන්ගේ මොන ආගමක හෝ තමන්ගේ ආගමට ගරහන මිනිසුත් ඉන්නවනේ ස්වාමීන් වහන්සේ. මේ සමාජයේ අපි කියමු කතෝලික ආගමට හෝ බුද්ධ ආගමට හෝ තමන්ගේ ආගම තමන්ට අගේනේ. එතකොට මේ වගේ නිරාගමිකෝ මේ ආදී වශයෙන් මේ පුරු අදහස් වලින් සමාජය කිලිටි කරන මිනිසුන්ට යහමකට ගන්න වචනයක් කියන්නකෝ හම්දුරෝ. මට කියන්න තියෙන්නේ මම මේ මේනකොට රෝදු පුටු 500කට වඩා දීලා තියෙනවා. ගෙවල් ගාන ගිහිල්ලා. එහෙමයි. ඒ බහුතරයක් දෙනා ඇඳක් උඩ වැතිරිලා ඉන්නේ. එක පැත්තකින් මුත්‍ර බෑග් එක එල්ලගෙන ඉන්නවා. ළමයි ළඟ නැහැ, සලකන්න කෙනෙක් නැහැ. අපිට අන්න ඔහොම කාලයක් එන්න පුළුවන්. එහෙමයි. අපි වයසට ගිහිල්ලා හෝ වයසට යන්න කලින් හෝ අපි එක්තැන් වෙන දවසක් එන්න පුළුවන් හැමෝටම. හරිනේ. ආන් එදාට අපිට ආපස්සට ඇවිල්ලා සිහි කරන්න තියෙන්නේ අපි කරපු හොඳ දේවල් ටිකක් විතරයි. ඒ නිසා මම මේ තරුණයන්ගෙන් මේ එහෙම අයගෙන් මම ඉල්ලා සිටින්නේ ඔබත් කවදක හරි වයසට යන ඔබත් කවදක ලෙඩ වෙනවා ඔබත් කවදක මැරෙනවා. හැබැයි ඔබ මැරෙන්න කලින් ඔබේ ජීවිතේ අනුන් වෙනින් හොඳක් කරලා තිබුණොත් ඔබට හිතට සතුට වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි එහෙම නැත්නම් ඔබ තැවි ජීවත් වෙන්න සිද්ධ වෙන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබ යමක් කරන්නේ නැත්නම් ඔබට කරන්න බැරි නම් අනුන් කරන එකට අගේ කරන්නත් අමාරු නම් අකුල් හෙලන්න නැතුව ඉන්න එක තමයි වඩා හොඳ කියලා එක. මොකද තමන්ට කරන්න බැරි නම් එක්ක කරන එක අගේ කරන්න ඕන. එහෙම නැත්නම් ඒව විවේචනය කරනට වැඩිය හොඳයි නිහිඬ වෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳ. මොකද ඔය විවේචන කරන අයගේ ප්‍රොෆයිල් ගිහලා බැලුවම ඒ අයගේ දරන අදහස් දේශපාලනික මතපතාන්තර ගත්තොත් එයාලා ඒ වගේ කුරෝළු වෙලා ඉන්නේ. එහෙමයි. ඉතින් නිතරම කෙනෙක්ගේ යහපතම දකින්න මේ ජීවිතේ ජීවත් වෙන්න කෙටි කාලේ අපේ පින් පොත අපි පුරවාගමු කියන එක තමයි මේ ආයාචනය. ඉතින් හරිම ලෝභයි අද වැඩසටහනින් සමුගන්නත්. මොකද මේ තවත් අපව පිනට පොළඹවන ස්වාමින් වහන්සේ සමග අපිට කතා කරන්න බොහොමයක් දේවල් තියෙනවා. ඉතින් හාමුදුරනේ අපි දැන් රෝද පුටු පරිත්‍යාග කරන එකත් ගැන අපි හරිය අඩුවෙන් අපි ඒ ගැන කතා කරේ. මේ කතා කරපු සියලු මාතෘකාවන්ට අමතරව ඔබ වහන්සේ අතෙන් සිදුවන තව ශාසනික හෝ සමාජීය සේවාවන් පිළිබඳව අපි මාසික බෙහෙත් දෙන අය කීප දෙනෙක් ඉන්නවා. මාසික බෙහෙත් අරන් දෙන අය ඉන්නවා. ඊළඟට විදුලිය නැති ගෙවල් වලට විදුලිය අරන් දෙනවා වෙනම. වතුර නැති ගෙවල් වලට වතුර අරන් දෙනවා. ඊළඟට රෝද පුටු වගේම කීලි කරු දෙනවා. කකුල අරන් දීලා තියෙනවා. එකක් නෙමෙයි. يعني ෂෑන්ඩ කියාද ඊළඟට ගෙවල් හදාගෙන බාගෙට වහල ගහලා වෙරිච්ච වහල ගහ එහෙම වහලවල් හදලා දීලා තියෙනවා. අපි ඊළඟට උදව් ඉල්ලන කෙනාගේ ස්වරූපය අනුව අවශ්‍යතාවය මත සුදුසු නම් ඒක මම Facebook එකේ පළ කරන එක විතරයි තියෙන්නේ. මම විශ්වාස කරන මම හිතනවා 75000කට වඩා පිරිසක් මගේ ඉන්නවා. පෞද්ගලිකව මාත් එක්ක සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය ඒ විශ්වාසෙත් එක්ක උදව් කරනවා. ඉතින් ඒක ඒ විශ්වාසය මම තහවුරු විදිහට වැඩ කරනවා. උන්වහන්සේගේ වචනය හරි ශක්තිමත්. දාන්න පමණයි තියෙන්නේ. ඒක විනාඩි ගණනින් පැය ගණනින් මේක සිද්ධ වෙනවා කියලා ඒ විශ්වාසය උන්වහන්සේට දීලා තියෙන්නේ ඔබම තමයි. ස්වාමින් වහන්සේ කියපු ලස්සන වචනයක් මම අවුරුදු 12 ඉඳලා පෝෂණය වෙන්නේ ලංකාවේ දුප්පත් මිනිස්සු අපව පෝෂණය කරනවා කියලා. ඉතින් බොහොම පරාර්ථකාමී, බොහොම නිහතමානී, බොහොම පරිත්‍යාගශීලී හදවතක් ඇති අපේ ස්වාමින් වහන්සේට තවත් මේ පින්වතුන් මුණ ගැහිලා මේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට සියලු ශක්තිය, සියලු ආශිර්වාදයන් ලැබෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේ ඇත්තෙම මේ සාකච්ඡාවට මට පින ලැබුණේ ඔබ වහන්සේ සමග කතා කරන්න. මොකද මේ අවස්ථාවේ මගේ හිතෙත් තියෙනවා මටත් අවශ්‍යයි මේ පින් කටයුතු වලට සහභාගී වෙන්න. මම දන්න කියන සියලු දෙනාව මේ පින් කටයුතු වලට සම්බන්ධ කර දෙන්න මට ඊටාම හිතක් පහළ වුණා. මේ සියල්ල අපට සකසා දුන්නේ ෆින් ටීවී ආයතනය. මේ ධර්මචාරිකාව මේ සමාජ සේවය පිළිබඳව කී දෙනෙක් කී දහයක් දැන් දැනුවත් වුණාද අලුතින්. ඉතින් මේ අවස්ථාවේ මේ ෆින් ටීවී ආයතනයට ඔබ වහන්සේගේ ආශිර්වාදයත් මේ පිළිබඳව ඔබ වහන්සේ මේ අපගේ ෆින් ටීවී ආයතනය දැක බලාගත්ත ඔබ වහන්සේ මොකද හිතන්නේ? ඇත්තටම හරි වටිනවා මේ වෝටර් ජයසිංහ මහත්මයාගේ මේ සංකල්පය. එතුමාගේ අදහස තමයි ලෝකෙම ඉන්න ලංකාවෙන් පිට වෙලා ඉන්න ධනවත් අය යමක් කරන්න පුළුවන් අය එකතුවක් කරගෙන ලංකාවට විශාල උදව් කිරීම. ඉතින් මම මේ ඊයේ දවසේ එතුමා බලන්න ගිහලා පිරිච්චි වෙලාවේ මට කිව්වේ හාන්දනේ මට තව අවුරුදු 3ක් ජීවත් වෙන්න තුනක් ඇති. ඒ මං ඇහුවේ මොකද කියලා. මට ලංකාවට තව වැඩ කොටසක් කරන් තියෙක. මං කිව්වා ඔබතුමාට තව අවුරුදු 10කට වඩා ජීවත් වෙන්න ශක්තිය තියෙන. ඒ තරම් පින් කරලා තියෙනවා. ඉතින් මේකත් එතුමාගේ සංකල්පයක් අනුව එතුමාගේ පුජ්‍යලික ධනෙ යොදවල සිද්ධ කරන වැඩසටහනක්. ඉතින් එතුමාට අපි ආශිර්වාද කරනවා විශ්වයේ තියෙන ධර්ම ශක්තිය බලයෙන් අපි කළගෙන තියෙන පින් ශක්තිය බලයෙන් එතුමාට නිරෝගී සම්පත් ඉදිරියට සැලසලා එතුමාගේ අපාර්ථනාවන් ඉෂ්ට කර ගැනීමට තවත් චිරාත් කාලයක් ජීවත් වීමට නිරෝගී සම්පත්තිය හා දිගා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම වටිනා ප්‍රාර්ථනාවක් ආම්දුනේ. එතුමා තව කලක් සුවෙන් සැපෙන් නිරෝගීව සිටියා කියන්නේ තව කී දහයකට උදව්වක් ලැබෙනවාද කියන එකයි. ඉතින් ඒ ප්‍රාර්ථනාවට අපත් එකතු වෙනවා. ඉතින් ඔබ වහන්සේ වගේම මෙහි එතුමා උදව් කර පන්සල්වල නායක ස්වාමීන් වහන්සේලා පැය 24ක් පුරාවටම ආශිර්වාද කරා. ඒ වගේම පල්ලිවල පවා. ඉතින් ඒක හරිම ආශ්චර්යමත් චරිතයක් වෝල්ටර් ජයසිංහ මහත්මයා. ඉතින් අප ෆින් ටීවී ආයතන පිළිබඳවත් ජයසිංහ මැතිතුමාණන් ශ්‍රීමතාණන් පිළිබඳවත් ස්තුතිවන්ත වෙන අවස්ථාවේ අපේ මාතර කෝට්ටකොඩ බෙලිවත්ත ශ්‍රී සුධර්මාශ්‍රම පුරාණ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වහන්සේ අපත් සමග ඉන්නවා. ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පඬිත ශාස්ත්‍රපති බුද්ධාගම ධර්මසේන හිමියන්. ඉතින් බොහොම පින්වත් ඔබ වහන්සේට අපි නමස්කාර කරනවා. මෙන්න මේ විදිහට මට කියන්න හිතුණා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධාශීල දයාමයං බුද්ධ පුත්තං නමාමහං. සිල්වත් වූ ගුණවන්ත වූ පුණ්‍ය ශේෂ්ත්‍රයක් බඳ වූ දුර්ලභ වූ මනුෂ්‍යාත්මයක් ලද අපේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අප සියලු දෙනාගේ නමස්කාරයම වේවා. හැමෝටම තෙරුවන් සරණයි. අවසරයි හාමුදුරුවෝ.